අද ග්‍රේඩ් 6 ග්‍රේඩ් 6 6 වසර දෙවෙනි පාඩම පටන් ගන්නවා. ඉතින් මේ අද ගොඩක් කියන්නේ අලුතින් ළමයි ජොයින් වෙලා තිබුණා අපේ දෙවෙනි වාරේ. දැන් මේ වලින් නම් පටන් ගන්නවා. ගිය සතියේත් අපේ පළවෙනි වාරේ පේපර් සාකච්ඡා වලට ඉවර කරා. ඉතින් පුතේ මේ සතිය අපි පටන් ගන්නවා පරිගණක විද්‍යාගාරයේ භාවිතය. පළවෙනි පාඩම ඉවරයි. දැන් දෙවෙනි පාඩම තමයි පරිගණක විද්‍යාගාරයක් කොහොමද අපි භාවිතා කරන්නේ කියලා තමයි කතා කරන්නේ දෙවෙනි සෙෂන් එකේදී. ඉතින් අද දැන් මේ ක්ලාස් එකේ ඔයාලගේ පුතේ ඉස්කෝලේ ඇත්තටම ඉස්කෝලේ 6 වසරට දැන් තාම ඔයාලා පොඩිනේ. තාම 6 වසරට පහේ ශිෂ්‍යත්ව වෙලා අපි පොඩි ළමයි ටිකක් ඉන්නේ. ඔයාලට එකපාරටම IT කියන විෂයේ ගොඩක් ඉස්කෝලවල 6 වසරේ එක්සෑම් තියන්නේ නැහැ පුතේ. ගොඩක්ම මම දන්න තරමට එක්සෑම් තියන්නේ නැහැ. ඉතින් දැන් ටීචර් ක්ලාස් එකේ ඒ වුණාට ඔයාලගේ ෆස්ට් ටර්ම් ටෙස්ට්, සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් සහ තර්ඩ් ටර්ම් ටෙස්ට් කියලා වෙන වෙනම පේපර්ස් යනවා. දැන් අපි පළවෙනි වාරේ ටික කරා ඒ ටික. දැන් මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවන්ට මම මේ උපදෙස් දෙන්නේ. අපේ පළවෙනි වාරේ පාඩම ඉවර කළා ඒකට අදාළ පේපර් එකක් ඩිස්කස් කරා. සහ අපි එදිනෙදා ක්ලාස් එකේ කරන ටික කතා කරනවා. ක්ලාස් එක අවසානයේ කරපු ටික සහ ඊට පස්සේ දවස් ක්ලාස් එක පටන් ගද්දි ටීචර් ප්‍රශ්න ටිකක් දෙනවා කරන්න. ඊට කලින් දවස් කරපුවා. ඉතින් මේ වගේ ලොකු වැඩ පිළිවෙලක් යනවා. ඔයාලට දැන් IT කියන knowledge එක, IT කියන subject එක වල මුලින් ඉඳන්ම කරගෙන යන එක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද IT කෙනෙකුට අපි දැන් තාක්ෂණයෙන් ගොඩාක් ඉහළින් ඉන්නේ. ගණිතය විෂය ගත්තොත්, විද්‍යා විෂය ගත්තොත් ඒවයි හැමදාම එකම ටික තියෙනනේ. අපි ගණන් ගත්තොත් ඒක ගණන් බෙදුවොත් ඒ ගාන හෙට බෙදුවත් ඒ උත්තරේම. නමුත් IT එහෙම නෙමෙයි. IT කියන විෂය පුතේ සාමාන්‍ය පොඩි මේව ලොකු වැඩි. නමුත් IT කියන විෂය අපි එන්නේ දවසින් දවස අප්ඩේට් වෙනවා පුතේ. දවසින් දවස එක එක දේවල් එකතු වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා දවසට ඩොක්ටර් කෙනෙක් වුණත්, ඉංජිනේර් කෙනෙක් වුණත්, ටීචර් කෙනෙක් වුණත්, කවුරු වුණත් ඔයාලට මේ IT කියන knowledge එක අනිවාර්යෙන්ම ඕනේ. පොඩි කාලේ ඉඳන් ඔයාලා මේ IT දැනුම එකතු කරගන්නවා කියන්නේ ඇත්තටම ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්. හරි. පුතේ දැන් පළවෙනි පාඩම කවර් වෙච්ච නැති අයට මම ඉදිරියේදී පේපර් එකත් එක්ක පළවෙනි සෙෂන් එක ඩිස්කස් කරන්නම්. කවර් කරගන්න බැරි වුණාට ඒක කියන්නේ ලොකුට හිතන්න එපා. අපි අද ඉඳන් දෙවෙනි පාඩම පටන් ගමුනේ. අලුත් චල්ල ගොඩක් එකතු වෙලා ඉන්න ක්ලාස් එකේ. මේ හරි. පුතේ ඔයාලා පොතක් තියාගන්න කියලා ටීචර් කිව්වනේ. කනෙක්ෂන් අවුල් තියෙන අය නෑ නේද? මොනහරි ඉෂුව එකක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න ටීචර් බලනවා. හරි. පුතේ අපි දෙවෙනි පාඩමේ ගිහුවා පරිගණක විද්‍යාගාරය. මොකද දෙවෙනි පාඩම පරිගණක විද්‍යාගාරයේ ආරක්ෂිත භාවිතය. අපේ දෙවෙනි පාඩම. පරිගණක විද්‍යාගාරයේ ආරක්ෂිතව භාවිතය. හරි. පුතේ මට කියන්න ඔය බලන්න ඉස්කෝලේ ලැබ් එකට ගිහින් තියෙනවද? ඉස්කෝලේ ලැබ් එකට එක්කන් ගිහලා තියෙනවද? චෙක් එකන් ගියේ නැත්නම් අයියෝ එක යන්න කියන්නේ දැන් 6 වසරේ දෙවෙනි වාරේ පටන් ගත්තනේ. දැන් ඔයාලා ඉස්සරහට දැන් එක වාරයක් ඉවරයි 6 වසරේ. ඉස්සරහට යද්දී එකන් ගියේ නැති ළමයි එකන් යාවියා. එකන් ගිහම බලන්න පරිගණක විද්‍යාගාරයේ පරිගණක ලැබ් එක. ගිහපු ළමයි කවුද? ගිහපුවා දැකලා දෙන කම්පියුටර් ලොකු ලැබ් එකක් තියෙනවනේ. ඔයාලා පන්තියේ 20ක් දෙන්නේ 30ක් දෙන්නේ 40ක් දෙන්නේ ඒ ගානට හරියන්න ලොකු ලැප්ටොප් කියන්නේ පරිගණක තියෙන ලොකු විද්‍යාගාරයක් ඒක ලැබ් එකක් කම්පියුටර් ලැබ් එක කියලා කියන්නේ. ඒක දැන් ඔයාලා පන්ති 40ක් ඉන්නවා නම් ඒ 40ටම හරියට කම්පියුටර්ස් තියෙනවා. ඒක එක්කෙනාට වැඩ කරන්නේ. හැබැයි පුතේ මෙහෙම එකක් තියෙනවා. ඉස්කෝලේටම තියෙන්නේ එක්ක ලැබ් එකයි ලැබ් දෙකයි. නේ? ඉතින් ක්ලාසස් ගොඩක් තියෙනවා 6 ඉඳන් 11 වසරට යනකම් නැත්නම් 13 වසරට යනකම්. ඉතින් අපි ඒක පුතේ ඔයාලා 6 තාම ඔයාලා 13 වසරට යනකම් නැත්නම් 11 වසරට යනකම් මේ ලැබ් එක පරිස්සම් කරගන්න ඕනේ. ලැබ් එක පරිස්සම් කරනවා කියන්නේ කම්පියුටර්ස් ටික කරන්නේ නැතුව පරිස්සමෙන් වැඩ ටික කරගන්න ඕනේ. ඉස්කෝලේ හැමෝම ඉගෙන ගන්න ඒකේ නේද? දැන් අපි ගිහිල්ලා දැන් පුතා හිතන්නකෝ කවුද? දිනසර පුතා ගිහිල්ලා මොනවද වැඩ කරනවා කියලා පුතාගේ කම්පියුටර් එකේ අද වැඩ කරාට ඊළඟ පීරියඩ් එකේ තව ළමයි පුතට වැඩ කරන්නේ නේ?
ඊළඟට එන යාළුවට කම්පියුටර් එකේ ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් වෙන විදියට අපි ඒක පරිහරණය කරන්න ඕනිද නැද්ද? කරන්න ඕනි. හරි. ඉතින් පුතේ මේ අපි හරි දෙවෙනි පාඩම දාගන්නකො මාතෘකාව ඉස්සෙල්ලා පුතේ අද දිනේ දාලා පරිගණක විද්‍යාගාරයේ ආරක්ෂිත භාවිතා කිරීම. නැත්නම් භාවිතය කියලා ලියුවත් කමක් නැහැ. හරි. ළමයි පරිගණක විද්‍යාගාරය අපි පරිහරණය කරද්දී ඒ කියන්නේ භාවිතා කරද්දී කොටස් දෙකක් යටතේ බෙදලා කතා කරනවා. කොටස් කීයක්ද? කොටස් දෙකක් යටතේ බෙදලා කතා කරනවා. මොනවාද මේ කොටස් දෙක? අහන් ඉන්න පුතේ. පුතේ දැන් අපි ලැබ් එකට යද්දී කම්පියුටර් ලැබ් එකට යද්දී දැන් සමහර ළමයි ඉන්ටර්වල් එකෙන් පස්සේ තමයි ලැබ් පීරියඩ් එක තියෙන්නේ. ලැබ් එකට එන්න කියලා ටීචර් කෙනා පණවිඩයක් ඔන්න ආයේ පන්තිය මේ ලැබ් සෙෂන් එකට එන්න ලැබ් පීරියඩ් එක පටන් ගන්නවා. මොනවම කියලා නේද පුතේ? කියනවනේ අන්තකොට ඉන්ටර්වල් එකෙන් පස්සේ කෑම කාලා අත හොදගෙන නැත්නම් උතුර බෝතල් අරගෙන කැන්ටින් එකට ගිහිල්ලා මොනවා හරි ටොෆිත් අරගෙන ඔන්න හුදුවනවා ලැබ් එකට නේ. පොඩි ළමයි නම තමයි. අපිත් ඒ කාලෙම. හැබැයි අපි පස්සේ අපිට මේ දේවල් ටීචර් කියලා දෙන්න අපි දේවල් හදාගත්තා. හරිද? පුතේ මේ කම්පියුටර්ස් ලැබ් එකට යද්දී අපේ ආරක්ෂාව ගැන හිතලා අපි වැඩ කරන්න ඕනි. සහ කම්පියුටර් ලැබ් එකේ තියෙන කම්පියුටර්ස් ගැන හිතලා අපි වැඩ කරන්න ඕනි. ඒ කියන්නේ කම්පියුටර් ලැබ් එකට ගියාම හැසිරෙන්න ඕන විදියක් තියෙනවා ළමයි. අපි කම්පියුටර් ලැබ් එකේදී අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනි. ඒ කියන්නේ කරන්ට් එක වදින්න පුළුවන් අවස්ථා එනවා. නේද? ඊට පස්සේ අපිට ලිස්සලා වැටෙන්න පුළුවන්, පැටලලා වැටෙන්න පුළුවන් වයර් තියෙනවා. ඒ හින්දා අපි අන්නේ තැන්වලදී අපි ගැන හිතන්න ඕනි. අන්න කොටස් දෙකෙන් එකක් තමයි ඔබගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනි. තේරුණාද ළමයි? ඔබගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනි. සහ අනිත් එක තමයි මේ උපකරණ ටික, උපාංග ටික, කම්පියුටර් එක, ඔයාලා හිතලා තියෙන මවුස් එක, කීබෝඩ් එක නේද? මේ උපකරණ ටික අපි පරිස්සම් කරගන්න ඕනි. අන්න උපකරණ ගැන හිතලා අපි වැඩ කරන්න ඕනි. ඔන්න ඔය දෙක තමයි කොටස් දෙක. මොකක්ද පුතේ කොටස් දෙක කිව්වේ? ඔබගේ ආරක්ෂාව ගැන හිතුවා සහ උපාංග වල ආරක්ෂාව ගැන හිතුවා. හරි. මෙන්න මේම අපි ඒක කොටස් දෙක හැමෝම දන්නවනේ. ඔබගේ ආරක්ෂාව සහ උපාංග වල ආරක්ෂාව. ඒක නෝට් එකක් ලියන්න දෙයක් නැහැ පුතේ. හරිද? දැන් ඔයාලා මේක ලියුවනේ පරිගණක විද්‍යාගාරයේ ආරක්ෂිත භාවිතය කියලා. නේද? ඒක ආයෙ ලියන්න පරිගණක විද්‍යාගාරයේ ආරක්ෂිත භාවිතය කියලා නැත්නම් භාවිතා කිරීම නැත්නම් නිවැරදිව පරිහරණය කිරීම කියලා. හරිද? ඒක අපි කොටස් දෙකකට බෙදා ගන්න chart එකක් විදිහට. මෙන්න මෙහෙම. බලා ගන්නකොද? පරිගණක විද්‍යාගාරයේ නිවැරදිව හා කොහොමද පුතේ අපි නිවැරදිව පරිහරණය කරන්න ඕනේ? නිවැරදිව හා ආරක්ෂිතව පරිහරණය කිරීම. පරිහරණය කිරීම. මේක තමයි පුතේ අපි කිව්වේ කොටස් දෙකකට බෙදෙනවා කියලා. මොකද්ද කොටස් දෙක කියලා ටීචර් කියලා දුන්නේ? ඔබගේ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ උපාංගවල ආරක්ෂාව සඳහා පුතේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. හරි. දැන් මාතෘකාව ලියලා ඉවරයිනේ. ඔයාලා මාතෘකාව දෙවෙනි පාඩමේ දාගත්තනේ පුතේ. ඊට පස්සේ මෙන්න මේ chart එක දාගන්න පරිගණක විද්‍යාගාරයේ නිවැරදිව හා ආරක්ෂිතව පරිහරණය කිරීම. chart එක දැම්ම දෙපැත්තට කොටස් දෙක බෙදලා ලියා ගන්නවා. මොකද්ද පළවෙනි එක? ඔබගේ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ඔබගේ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. පළවෙනි පැත්ත දාගත්තා. අනිත් පැත්ත මොකද්ද පුතේ? උපාංගවල ආරක්ෂාව සඳහානේ. උපාංගවල ආරක්ෂාව සඳහා
උපාංගවල ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතුයි. අනුගමනය කළ යුතු අපේ ක්‍රියාමාර්ග හරි. මෙන්න මේ කොටස් දෙක පැත්තට දාගන්න. මේ කොටස් දෙක ගැන තමයි අපි වෙන වෙනම පුතේ අද කතා කරන්නේ. මේක වෙනම කතා කරනවා, මේක වෙනම කතා කරනවා. හරි. දාගන්න බලන්න. බෝඩ් එක පේනව නේද බලන්න. හරි. පුතේ හරි. අපි ඊළඟට ඔන්න අපි ඉස්සෙල්ලම කරුණ. ඉස්සෙල්ලම අපි කතා කරන්නේ මේ ඔබගේ ආරක්ෂාව සඳහා. ඒ කියන්නේ අපි පරිස්සම් වෙන්නේ කොහොමද ලැබ් එකකට ගියාම අපි කොහොමද පරිගණක විද්‍යාගාරයක් ඇතුලේ හැසිරෙන්නේ කියන එක තමයි කතා කරන්නේ. හරිද? ඔන්න පළවෙනි කරුණ. හොඳට අහගන්න. හරිද? වෙන කතා එපා. ඔයාලා මයික් ඔන් කරගෙන ඉන්න අය පොඩ සද්ද අඩු කරලා. හරි? මේ දැන් මෙහෙම පුතේ දැන් මේ සමහරවල් වීඩියෝස් ඉල්ලනවා. එතකොට එයාලට හොඳට කරුණු ටික අහගන්න තියෙනවා වීඩියෝස්. දැන් මේක ටීචර් ලින්ක් එකක් විදිහට දාන්න ඕනේ අනිත් යාළුවෝ ඉල්ලුවාම දැන් අද පියාගන්න සමහර ළමයි ඇවිල්ලා නැහැ. ඒ අයට නෝට් එක කිව්වොත් එහෙම රෙකෝඩ් එක ඉල්ලුවොත් ටීචර් ෂෙයා කරනවා. ඒ හින්දා මයික් ඕෆ් කරගන්න ගොඩක් මම කියලා තියෙන ක්ලාස් එකේ ළමයින්ට හොඳයි. හරි. හරි. දැන් ප්‍රශ්න ඔක්කොම මතක කරලා දැන් අහන්න. ඔබගේ ආරක්ෂාව අපේ පරිස්සම ගැන කොහොමද අපි හිතන්නේ? දැන් ටීචර් කිව්ව කලින්නේ කලින් කරුණු කතා කරන්නේ. ඔන්න ඒවා එකින් එක වෙනම කතා කරගෙන යන්න හදන්නේ පැහැදිලි. පුතේ ඔයාලා දැකලා තියෙනවද ලැබ් එකට යද්දී අපේ ගෙදර උනත් දොරක් තියෙනව නේද ළමයි? ගෙදර උනත් ඇතුළට යන්න එළියට එන්න දොරක් තියෙනවනේ. ඒ වගේම කම්පියුටර්ස් ලැබ් එකේ මේ පරිගණක විද්‍යාගාරයේ දොරටුවක් තියෙනවා. දොරක් තියෙනවා. මේ දොර පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ කියලා කියනවා. ඇයි ළමයි? දැන් කම්පියුටර්ස් ගොඩාක් තියෙන තැනක පුතේ කරන්ට් එක තියෙනවනේ නේ. කරන්ට් එක ෂෝට් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ගින්නක් වගේ දෙයක් ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ වගේ අවස්ථාවක දැන් ඔන්න ළමයි 40ක් විතර ඉන්න කම්පියුටර්ස් ලැබ් එක මම මේ වෙනවා කියලා නෙමෙයි. ඔයාලට මේ වගේ අත්දැකීමක් එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරිද? ඒ වුණාට මේවා අපි දැනගෙන ඉන්න ඕනේ. තේරුණාද පුතේ? දැන් කම්පියුටර්ස් ලැබ් එක කම්පියුටර්ස් ගොඩක් තියෙද්දි මොනවා හරි කරන්ට් එක ෂෝට් වෙලා ඔන්න ගින්නක් ඇති වෙනවා. එතකොට ඔයාලා මේ දොරටුව ඇතුල් වෙන්නේ කොහොමද? දැන් සමහර ඒවා තියෙන පුතේ මෙහෙට ඇතුළට තල්ලු කරාම තමයි ඇරෙන්නේ. නැත්නම් සමහර ඒවා එළියට තල්ලු කරාම තමයි ඇරෙන්නේ. අන්න. එතකොට අපි මේ දොරටුව පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. කොහොමද දොර අරින්නේ? කොහොමද දොරෙන් පිට වෙන්නේ? කියන එක පිළිබඳව දැනුවත් වෙන්න. මොකද සමහර ලාට දොර ළඟට යද්දි වයර් ඇදලා තියෙන්න පුළුවන්. කම්පියුටර් ලැබ් එකේ ඒ තැන්වලදී අපි දුවන්න හොඳ නෑනේ. ඒ හින්දා දොරටුව පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ කියලා කියනවා. අංක 1. හොඳට මතක තියාගන්න අපි දොරටුව පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. පිටවල සහ ඇතුළේ දොරටුව පිළිබඳව දැනුවත් වීම අංක 1. අංක 2ට කියනවා ළමයි. දැන් මම කියනවා ක්ලාස් එකේ සෙල්ලම් කරනම ක්ලාස් එකේදී අපි සෙල්ලම් කරනවානේ. දැන් ඔයාලා තාම පොඩි ළමයි. ඒ හින්දා අපි ටීචර්ත් එමද වෙන්නේ. පොඩි කාලේ අපි ඉස්කෝලේ සෙල්ලම් කරන යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, පනිනවා නේද? නේද ළමයි? පොඩි සෙල්ලම් කරනවා නේද? ඒ වගේ මේ ලැබ් එකේ කම්පියුටර් ලැබ් එකේදී පරිගණක විද්‍යාගාරයේදී සෙල්ලම් කරනවද තමයි නෑ පරිගණක විද්‍යාගාරය ඇතුලේ ක්ලාස් රූම් එකේ වගේ දුවල පැනලා සෙල්ලම් කරන්න එපා කියනවා. ඇයි පුතේ මේ ටීචර් කලින් කිව්වා මොකද මම මේවයි හැමතැනම මේ කරන්ට් වයර් ඇදලා තියෙන්නේ මේ කම්පියුටර් සම්බන්ධ කරලා තියෙන ප්ලග් වලට පිටියේ තියෙනවා ප්ලග් පොයින්ට් ඒකට සම්බන්ධ කරලා හැමතැනම ඩෙස්ක් මොනවාද පුටු තියෙනවා ටේබල් තියෙනවා කම්පියුටර්ස් තියෙනවනේ වයර් තියෙනවා මේ වගේ තැනක අපි දිව්වොත් එහෙම අපි වයර් එක පැටලිලා එක්කෝ අපි වැටලා තුවාල වෙන්න පුළුවන් අන්න ඒ හින්දා තමයි කියන්නේ අපේ ආරක්ෂාව මේ තියෙන පුතේ පළවෙනි කරුණ ඔබගේ ආරක්ෂාව සඳහා ඔබගේ ආරක්ෂාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන මේ කතා කරන්නේ දුවන්න එපා කියන්නේ පැටලිලා වැටුණොත් අපි අනුතරකටපත් වෙන්න පුළුවන් අන්න අපි පරිස්සම් වෙන්න ඕනේ ඒ ගැන හිතලා තමයි කියන්නේ මේ ඔයාලට දීලා තියෙන්නේ ඔයාලට යන්න කලින් දැන් මේක උගන්වන්න කියලා තියෙන්නේ මේ. ඇයි මේ? ඔයාලා නැත්තම් නිකම්ම දන්නේ නැහැ මේවයි හැසිරෙන්න. අන්න ඒ හින්දා ළමයි කියනවා දුව පැන සෙල්ලම් කරන්න එපා කියනවා. අංක 1ට කිව්වා දොරටුව පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ කියලා නේ. ඊට පස්සේ දුව පැන සෙල්ලම් කරන්න එපා කියනවා.
ඊට පස්සේ කියනවා පුතේ ඔයාලා දැකලා තියෙනවද දැන් ටීචර් කිව්වා බිත්තිර සම්බන්ධ කරන බිත්තිර සම්බන්ධ කරන උපකරණ ඊට පස්සේ ප්ලග් ස්විච් තියෙනවා. පස්සේ මොනවාද වයර් තියෙනවා කරන්ට් වයර් තියෙනවානේ විදුලි රැහැන් තියෙනවා කෙවෙන් තියෙනවා නේද මෙන්න මේව පුතේ අපි අල්ලද්දි පරිස්සම් වෙන්න ඒ කියන්නේ දැන් සමහර ළමයි මොකද්ද කරන්නේ ඔන්න ඉන්ටර්වල් එකෙන් පස්සේ පීරියඩ් එකේ නා විවේක කාලයෙන් පස්සේ නම් තියෙන්නේ ඔන්න කාලේ ඉවරලා වතුර පිටින් දුවනවානේ කාලේ ඉවරලා ඊට පස්සේ ලැබ් සෙෂන් පුතේ එන්න ක්ලාස් එක ටීචර් කියන පුතේ ලැබ් එකට කියලා කියනවා ඔන්න ඔයාලා යනවා කම්පියුටර් එකක් අල්ලගන්නනේ ටීචර්ත් එහෙම ඉස්සෙල් අපි දුවනවානේ ගේම් ගහන්න චිත්‍රානේ දෙනවන්නේ බලන්න ඉගෙන ගන්න නේද ඔන්න ජලුඩත් අනගහගෙන දුවනවා කාලා වතුර පිටින් ගියපු ගමන් ඔන්න ටීචර්ගෙන් අහන්නේ නැහැ ප්ලග් එක ගිහිල්ලා පිටින් ඔන් කරනවා ඒ වගේ අවස්ථාවක පුතේ අතේ වතුර තිබිලා අන්න කරන්ට් එක ප්ලග් එක දාද්දි ඒකට වතුර ගිහිල්ලා ඔයාලට කරන්ට් එක වදින්න පුළුවන් ෂෝට් එකක් තිබිලා. අන්න ඒ හින්දා මේ විදුලියට සම්බන්ධ රැහැන් සහ උපාංග කෙවෙනි මේ ප්ලග් පොයින්ට් අල්ලද්දි පුතේ පරිස්සම් වෙන්න ඕනි. නිකන් ගිහිල්ලා ඇඟිල්ල එහෙම ගහන්න යන්නේ. තාම ඔයාලා පොඩි ළමයි තේරෙන්නේ නැහැ නේ පුතේ. ඒ හින්දා වතුර පිටින් අල්ලන්න හොඳ නැහැ ප්ලග් පොයින්ට්. ගිහිල්ලා එකපාරට ඇඟිල්ල ගහන්න හොඳ නැහැ. නේද? ඒව කරන්න හොඳ නැහැ. අපි කම්පියුටර් එකක් ඔන් කරන්න කලින් ලැබ් එකට ගිහිල්ලා අපිට ටීචර්ගෙන් අහන්න ඕනේ. ටීචර් මේක ඔන් කරන්නද? අන්න කියනවා ඒ ඇයි අපේ ආරක්ෂාව අපිට කරන්ට් එක දුන්නොත් එහෙම අපේ අම්මා තාත්තා නේද දුක් විඳින්නේ. අපේ අම්මා තාත්තලා ළමෙක් නැති වෙනවනේ. අන්න ඒ හින්දා මේ ප්ලග් පොයින්ට් අල්ලද්දි පුතේ සැලකිලිමත් වෙන්න කියනවා. දැනුවත් වෙන්න කියනවා. ඔන්න කරුණු තුනක් කතා කරා. හරි ළමයි. ඔන්න ඊළඟ කරුණ බලා ගන්න. ඊළඟට කියනවා ඔයාලා දැකලා තියෙනවද ටීවී එකේ නිවුස් වලට එහෙම කියනවා. ඔයාලා දැකලා ඇති වීඩියෝස් වලට එහෙම YouTube වීඩියෝස් එකෙන් දෙනවා හදිස්සි ගින්නක් එහෙම හටගෙන කියලා කියන්නේ. හදිස්සි ගින්නක් ඇති වෙලා. ඔය මාමට මතකයි පහුගිය කාලේ මේ කිරිබත්ගොඩද කොහෙද? කිරිබත්ගොඩ පැත්තේ එහෙම මේ මොකද රෙදි කඩයක් ගිනිගත්තා. ඔය තැන් තැන් වල. එහෙම කඩ ගිනි ගන්න. හරිද? ටීචර් ඒක මතකයි. ටීචර් හේ ක්ලාස් කරනවා. ඉතින් ඉඳලා චුට්ටක් මතකයි. හරිද? එතකොට ඒ පැත්තේ මොකද්ද මේ? ඒ වගේ තැන්වල ගින්නක් ඇති වෙද්දි මේ ගිනි නිවන උපකරණ දානවානේ. ගිනි නිවන උපකරණ දැන් ඒ වගේ තැනක ගින්නක් හදනොත් ඔය බ්‍රවුසර් ලොකු වාහන වගේ ඒවෙන් ඒවලනේ ගින්න නිවනනේ. හැබැයි ඔයාලා දැන් ලැබ් එකේ පොඩක් දැන් කම්පියුටර්ස් ගොඩක් තියෙනවා කිව්වා කම්පියුටර්ස් 40ක් විතර තියෙනවා කිව්වනේ. ඒ වගේ ලැබ් එකක පොඩි හරි ෂෝට් එකක් ඇති වුණොත් ඔන්න ලොකු ගින්නක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකදී පුතේ ඔයාලා කම්පියුටර්ස් ලැබ් වල මෙන්න මේ වගේ මෙන්න මෙහෙම ටීචර් උපනාම දෙන්න බෑ පුතේ. මෙන්න මේ වගේ තියෙනවා ප්‍රෙස් කරා. මෙන්න මේ වගේ තියෙනවා ටැංකියක් රතු පාට. මේක රතු පාටින් තියෙන්නේ මේ වගේ ටැංකියක් තියෙනවා. මේකෙන් ගිනි නිවන අර වායුව ෆ්‍රෙෂ් කරන්න දාලා තමයි තියෙන්නේ. ඉතින් මේක හදිස්සියේ හරි ලැබ් එකේ ගින්නක් ඇති වුණොත් මේක ෆ්‍රෙෂ් කරලා ගින්න වැඩ පවත්ව ගන්න නවත්තන්න. කියන්නේ ගින්න ඇති වෙලා තියෙනවා නම් ඒක නවත්ව ගන්න ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕනේ. තාම පොඩි. නමුත් ඔයාලා ඉගෙනගෙන හිටියොත් අපිට ගින්න ඇති වුණොත් ටීචර් නැහැ පන්තියේ. ටක් ගාලා ඔන්න පුතා අරන් ගිහලා ඒක ෆ්‍රෙෂ් කරලා හරි අපිට පුතාට උස්සන්නත් බැරි වෙයි. නමුත් අන්න ටීචර් හරි අපිට කියලා දෙන්න පුළුවන් නේ. ඒ හින්දා ඒවා කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක පිළිබඳව අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඇයි ඒ? අපේ ජීවිතේ මොන හරි වුණොත් එහෙම අපේ ජීවිතේට අනතුරක් වෙන්නේ. අන්න ඒ හින්දා තමයි දැන් පුතේ ඔය කරුණු ටීචර් කියලා දුන්නේ මේ ඔයාගේ ආරක්ෂාව ගැන හිතලා. තාම ලැබ් එකට ගියේ නැති එක හොඳයිනේ. මේ ටික ඉගෙනගෙන යන එක හොඳයි නේද ළමයි? මේ ටික ඉගෙනගෙන යන එක ක්ලාස් එකට ලැබ් එකට යන එක හොඳයි. නැත්තම් දන්නේ නැහැ නේද? මොන ටීචර්ද කියලා දුන්නා අපි පරිස්සම් වෙන්නේ කොහොමද ලැබ් එකකට ගිහිල්ලා කියලා. හරි ළමයි. ලියා ගන්න අනුමාත්‍රකාව ඔබගේ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. මේක කොටස් දෙකකට බෙදාගත්තනේ අපි දැන් මේ කොටස් දෙක වෙන වෙනම එකින් එක කතා කරන් යනවා කිව්වා. ඒකේ පළවෙනි කොටස තමයි ඔබගේ ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. පුතේ ඒක දාගන්න අනුමාත්‍රකාවක් විදිහට. හරි. පුතේ අංක 1 දාලා ලියන්න. අංක 1 දාලා ලියන්න.
ටීචර් බෝඩ් එකේ ලියන්න ඔයාලට ලියන්න ඕනේ. අංක එක දාලා ලියා ගන්නකො. මොන හරි ප්‍රශ්නයක් කියන්නේ. ලියා ගන්න බැරි දෙයක් තියෙනවා නම් කියන්න ටීචර් ලියන්න. හරි. අංක එක දාලා ලියන්න. පරිගණක විද්‍යාගාරය තුල පුතේ පරිගණක විද්‍යාගාරය කියන්නේ මේ ලැබ් කම්පියුටර් ලැබ් එක. හරි. කම්පියුටර් ලැබ් එක. ටීචර් ලියන්නකො නැත්නම් ඔයාලට පුතේ ඔයාලා මේක ලියාගත්තම මාර්ක් ගන්න නේද? නැතුවා. අහුවෙත් නෑ. හරි නේද? හරි. මාතෘකාව මොකක්ද? ඔබගේ ආරක්ෂාව. ඔබගේ ආරක්ෂාව. ඔබගේ ආරක්ෂාව සඳහා මොකද පුතේ අංක 1? පරිගණක විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳව දැනුවත් වෙන්න ඕනි කියලා කතා කරා. මෙහෙම ලියන්න අංක 1 දාලා. විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳ විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳ දැනුවත් විය යුතුය. දැනුවත් විය යුතුය. විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. ඒක තමයි පුතේ අංක 1. අංක 2 මොකක්ද කිව්වේ? විද්‍යාගාරයේ දුවපෙන සෙල්ලම් කරන්න හොඳ නැහැ කිව්ව නේද පුතේ? අංක 2 දාලා ලියන්න. විද්‍යාගාරය තුල දුවපෙන සෙල්ලම් කිරීමෙන් වැළකිය යුතුය. දුවපෙන සෙල්ලම් කිරීමෙන් වැළකිය යුතුය. අංක 2ක් ලියාගත්තා. නම බෝඩ් එකේ පේනවනේ. විද්‍යාගාරය තුල දුවපෙන සෙල්ලම් කිරීමෙන් වැළකිය යුතුය. මේක පුතේ මේ විද්‍යාගාරය කියන එක දැන්ට වුණා. පරිගණක විද්‍යාගාරය කියලා දාගන්න ඒක කමන්නේ. පරිගණක විද්‍යාගාරය කියලා හදාගන්නේ නිකම් විද්‍යාගාරය කියලා ලියන්න නැතුව ඒක ටීචර් ලියන්න බැලුණා කලින්. මෙතන පරිගණක විද්‍යාගාරය තුල කියලා හදාගන්නේ බින්දා ගන්න කාර්යවලට දාලා පරිගණක විද්‍යාගාරය. හරි. ඊට පස්සේ මොකද කිව්වේ? ගිනිනවන උපකරණ තියෙනවා නම් ඒව පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ කිව්වනේ. ඒක කොහොමද අපි ප්‍රෙස් කරන්නේ? ඒක කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා දැනුවත් වෙන්න ඕනේ කියලා කිව්වා. ඊළඟ එක ලියන්න අංක 3 ගිනි නිවන උපකරණ ඇතනම් ඒ පිළිබඳ දැනුවත් විය යුතුය. අංක 3. අපි කොටස් 4ක් හදා කරන්නේ ළමයි. මොකද්ද? දැන් ගිනියන උපකරණ නැත්නම් ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි කිව්වා. ඊට පස්සේ තමයි මොකද කිව්වා? රැහැන් කෙවෙනි විදුලියට සම්බන්ධ උපාංග ඇලීමේදී ප්‍රවේශම් වෙන්න ඕන කිව්වා. වතුර පිටින් අල්ලන්න හොඳ නැහැ. කරන්ට් එක වදී කිව්වනේ. ඊන් එකපාරට ඇඟිල්ල ගහන්න එපා කිව්වනේ. ටීචර්ගෙන් අහලා අපි ඒක කරන්න ඕනේ. ඕන කරන්න ඕනේ. නේද? හරි. එහෙනම් මෙහෙම ලියන්න. රැහැන් සහ කෙවෙනි. වැනි විදුලියට සම්බන්ධ උපාංග ඇල්ලීමේදී පුතේ ඒව අල්ලද්දී ප්‍රවේශම් විය යුතුය. පුතේ අකුරු පොඩ පැහැදිලි නැත්නම් කියන්න. ප්‍රවේශම් විය යුතුය. ඔන්න ඔය ටික තමයි අපි ඔබගේ ආරක්ෂාව සඳහා කතා කළේ. පුතේ ඔන්න ආයි කියනවා අහන් ඉන්න. හරි? අංක 1ට කිව්වා විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳව දැනුවත් විය යුතුයි කිව්වා.
අංක 2ට කිව්වා පරිගණක විද්‍යාගාරය තුල දුවපැන සෙල්ලම් කිරීමේ වැලකී යුතුයි කියලා. මම ටීචර් කියලා දුන්නේ පොඩියට සරලව. ඔයාලා තාම චූටි ළමයි 6 වසර ළමයි. ඊට පස්සේ ගිනිවන උපකරණ නැත්නම් ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕනි කිව්වා. ඒක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි දැනුවත් වෙන්න ඕනි කියලා කිව්වා. ඊට පස්සේ පැහැන් සහ කෙවෙනි වැනි විදුලියට සම්බන්ධ උපාංග ඇල්ලීමේදී ප්‍රවේශම් විය යුතුයි කියලා කිව්වා. ඔන්න ඔය ටික තමයි ඔන්න කොටස් දෙකෙන් පළවෙනි කොටස. ඔබගේ ආරක්ෂාව ටික තමයි ඔන්න පියවර 1 ටික ලිව්වේ. මේ ටික දාගන්න මේ ටික හරියට දාගන්න. හරිද තමයි. හරි. හරි. ඔන්න දැන් ඔයාලා ලැබ් එකට යද්දි මේ ගැන ඔයාලා දැනුවත් වෙලා යන්න ඕනි. පුතේ මේ දවස්වල ඉස්කෝලේම තියනවා නේද? ඉස්කෝලේ යනවා. සෙකන්ඩ් සෙම් එක පටන් ගත්තේ නේද? IT තිබ්බේ නැහැ. IT එක්සෑම් එකක් තිබ්බේ නැහැ. හරි. මේ දැන් ටීචර් දැන් ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ දැන් ආපු නැති අය ඉන්නවනේ. ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ එක්සෑම් එකට ආපු නැති අය ඉන්නවනේ. ඒ කියන්නේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ ක්ලාස් එකේ හිටපු අය එක්සෑම් එක ලියුවා පේපර් එක කරා. මං කියන්නේ දැන් අලුතෙන් ගොඩක් අය සම්බන්ධ වෙලා ඉන්නවනේ අපේ සෙකන්ඩ් සෙම් එකේ ඉන්න. එයාලට දැන් අද අපි පාඩම් පටන් අරගෙන යද්දි ඉස්සරහට ප්‍රශ්න කරනවා ටීචර් මුලදී කිව්වා වගේ පේපර් එකක් අනිවාර්යෙන් දෙනවා පුතේ මේ සෙම් එකේ පාඩම් ටික කවර් වුණාම මේ වාරෙ දෙවෙනි වාරෙ ඉවර වෙද්දී ඔයාලගේ පේපර් එක දෙනවා. ඉතින් පුතේ අපි අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ උපාංග වල ආරක්ෂාව. කොහොමද අපේ උපකරණ ටික පරිස්සම් කරගන්නේ කියන එක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. හරිද? ඒ ටික අපි ලබන සතියේ කතා කරමු. මොකද ටීචර්ගේ තව ක්ලාස් එකක් තියෙනවා ඉස්සරහ ඊළඟ ටයිම් එකේ. ඉතින් ඒ හින්දා මේ ටික හොඳට බලාගෙන ඉන්න. හරි? ඇක්ටිවිටි නම්බර් වර්ක් බුක් තියලා තියෙනවා ඔයාලගේ. වර්ක් බුක් එකේ ඇක්ටිවිටි නම්බර් 1.1 එක කරන්න ඕන. 1.1 කරලා මට ගෲප් එකට දාන්න මම ඔයාලගේ වර්ක් බුක් එකේ වැඩ ටික බලනවා. හරිද? හරි. එහෙනම් පුතේ අපි ක්ලාස් එක එන් කරමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගෲප් එකට දාන්න. හරි? හරි. අයබෝවන් පුතේ එහෙනම්.